මම ප්‍රශාන් බුද්ධික මම වෘත්තියෙන් මොටර් කාර්මිකයෙක්. මගේ කකුලේ ආබාධයකට බෙහෙත් ගන්න තමයි වෙද මහත්තයා හම්බෙන්න ආවේ. මුලින්ම මම වෙද මහත්තයා හම්බෙන්න ඉස්සෙල්ලා මේ කොළඹ තියෙන ප්‍රසිද්ධ බොහෝ තැන් වලට ගියා. ප්‍රසිද්ධ ડોක්ටර්ලා ගක් හම්බුණා. සෑහෙන ලොකු රිපෝට් ප්‍රමාණයකුත් අරගත්තා. ඒ වුණාට මම මේ කකුලේ තියෙන මේකට ප්‍රතිකාරයක් ලැබුණේ නැහැ. මුලින්ම වල්ලු කරවල දෙක තමයි ඉදිමෙන්න ගත්තේ. ඉතින්ලා අවසානයේට මාස දෙකක් විතර වගේ යද්දි සම්පූර්ණයෙන්ම මුළු කකුල් දෙකම ඉදිමෙන්න ගත්තා. ඊට පස්සේ MRI, CT scan, ECG, blood report ඒ ගොක් දේවල් මම අරගත්තා. ඒ උනට ඒක report එකකින්වත් හරියට අහුන්නේ නැහැ දොස්තරලට. ඊට පස්සේ මගේ ආයතනයේ වැඩ කරන මහත්තයෙක් තමයි කිව්වේ මට මේ වෙද මහත්තයා ගැන. ඒ ඇවිල්ලා වෙද මහත්තයා හම්බෙලා නාඩි බලලා කිව්වා මගේ ඒ කියන්නේ වෙද මහත්තයාට මම කිසිම දෙයක් කියලා තිබ්බේ නැහැ. මොකද්ද වෙදේ මොනවද කියලා වෙලා. ඊට පස්සේ මම අත බලලා වෙද මහත්තයා කිව්වා ඔයාලට මේ ලෙඩ රෝග ටික තියෙනව නේද? මෙහෙමයි කියලා මම ඇහුවා. මම කිව්වා වෙද මහත්තයා මේ ටික මෙහෙම තියෙනවා. ඊට පස්සේ වෙද මහත්තයා කිව්වා මගේ ඒ ලෙඩ ඔක්කොම ටික වෙද මහත්තයා අත බලලා ඒ ටික මට කිව්වා. කියලා වෙලා ඊට පස්සේ රිපෝට් ගත්තේවා තියෙනවා නේ. රිපෝට් අරගෙන එන්න normal ඒ කියන්නේ මේ දැන් ડોක්ටර්ස්ලා බලලවලට මේ රිපෝට් මොකක් කියලා normal කියලා වෙලා කිව්වා. ඊට පස්සේ වෙද මහත්තයා බලලවලට මේ රිපෝට් වල තියෙන මේ ආබාධ තියෙන තැන් මේ හින්දා වෙන්නේ කියලා වෙලා සෑහෙන දීර්ඝ විස්තර කිරීමක් මට කරා. කොමාරි දැන් දවස් මේ 4 වෙනි දවසේ මේ කකුල් දෙක සෑහෙන ඉදිරිලා තිබ්බේ මේ ඇවිද ගන්න බැරි මට්ටමට. දැන් සෑහෙන සුවයක් තියෙනවා මට. දැන් ඉස්සෙල්ලට වඩා යම් ඒ කියන්නේ මේට ආවට වඩා වැඩි ප්‍රමාණයක සුවයක් මට තියෙනවා. ඔයා කොච්චර කාලයක් තියනද මේක අසනීපේ? මාස ඒ කියන්නේ මේක වැඩි වෙන්න අරගත්තේ මාස දෙකක විතර. කාලෙක ඉඳලා වෙලා තමයි මාසයක විතර කාලෙකදී තමයි මට ඇවිදින්න අමාරු වෙලා කකුල් දෙක හොඳටම ඉදි වෙන්න ගත්තේ. මුලදී ආවේ වල්ලු කරකාව විතරක් ඉදුමක් තමයි මගේ ආවේ. ඊට පස්සේ කකුලේ මේ ප්‍රදේශයේ මේ ප්‍රමාණ මේ ටිකයි සම්පූර්ණයෙන්ම ඉදි වෙන්න ගත්ත කකුල් දෙකෙන්. ඊට පස්සේ ඔයා ඒකට ඉංග්‍රීසි බෙහෙත් කරන්න ගියාද? ඔව් ඉංග්‍රීසි බෙහෙත් ඒ කියන්නේ ඊට පස්සේ තමයි ડોක්ටර්ස්ලාව හම්බෙන්න ගියේ. ඉතින් MRI, CT scan, ECG, echo ඒ සියල්ලම කරා. ඒකකින්වත් ලෙඩක් මොකද්ද කියලා ඒ ඔක්කොම report normal කියලා තමයි බලපු දොස්තරලා ඔක්කොමලා කිව්වේ. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ කිසිම ලෙඩක් නැහැ කියලා කිව්වා ඒගොල්ලෝ. ඒ කියන්නේ මේකට සම්බන්ධ ඒ බලපු කිසිම මේ මයි තියෙන අවයවවල කිසිම රෝග බාධයක් නැහැ කියලා තමයි කිව්වේ. නෑ කියලා. මේ ඊට පස්සේ ඉතින් දැන් එතකන් බෙහෙතක් පොකුත් තිබ්බෙත් නැහැ. මාසයක් විතර යනකම්ම බෙහෙත් ඒ කියන්නේ මේක ඉදිමිලා වෙලා මාසයක් විතර යනකම් ඇවිද ගන්නත් අමාරුයි. ඒ වුණාට බෙහෙතක් දෙන්නේ නැහැ දොස්තරලා. මොකද්ද ලෙඩේ කියලා වෙලා අඳුර ගන්න බැරි වුණා ඉඳා. ඊට පස්සේ ඒ ඉදිම තියාගෙන තමයි කොහොමද මාස එකමාරක් විතර හොඳටම ඉදිමුණා. මට ඇවිද ගන්න බැරි මට්ටමටම. ඒකවල තමයි වෙද මහත්තයා හම්බෙන්න ආවේ. ඒ ආවිල්ලා බෙහෙත් කරාට පස්සේ ඉදුම සෑහෙන ඒ කියන්නේ 80ක් විතරම ඉදුමම අඩු වුණා කකුලේ. අඩු වෙලා දැන් ඉස්සෙල්ලට වඩා ප්‍රමාණයක් ඇවිද ගන්න පුළුවන් මට. ඉස්සෙල්ලා මම කකුල් දෙක පාත්‍ර දාගෙන ඉන්න බෑ. කකුල් දෙක හොඳටම රිදෙනවා. දැන් ඒවා ඒවා අඩුයි දැන්. එතකොට වෙද මහත්තයා වාට තියෙන අසනීප ටික කිව්වද ඊට පස්සේ? ඔව් ඒ කියන්නේ වෙද මහත්තයා මේ ආවිල්ලා බලපු ගමන් අත බල්ලෙවලට වාට මේ ලෙඩ රෝග ටික තියෙනවා කියලා කිව්වා. ඔයා ඒ වෙනකොටත් දැනන් හිටියේ නෑ එතකොට? ඒ කියන්නේ දොස්තරලා කියලා තිබ්බෙත් නෑ. ඔව්. ඒ කියන්නේ මේකේ දැන් මේකෙන් තියෙන හાર્ට් එකේ ප්‍රශ්නයක් ඇති කියලා තමයි MRI එකක් කරා. ඔව්. ඒ හાર્ට් එකේ ෆන්ක්ෂන් එක නෝමල් කියලා තමයි ડોක්ටර්ස් ලෙවල් මට කිව්වේ. ඉතින් වෙද මහත්තයා ඇවිල්ලා බලලා කිව්වා ඔයාලට මේ විදියට පැට් ලිවර් එකේ තියෙන ප්‍රශ්නයක් හින්දා තමයි මේ විදියට මේ කකුල් වලට මේක ඇවිල්ලා තියෙන්නේ කියලා බ්ලොක් වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ ඒ කකුලේ ඇතුළේ තියෙන ඒ කියන්නේ පැට් ලිවර් ඒ කියන්නේ තෙල් වලට ඒ ඔක්කොටම හරියන විදියට තමයි දැන් වෙද මහත්තයා මේ ටික කරගෙන යන්නේ. දැන් වාට අඩුවක් තියෙනවා එතකොට? ඔව් ඒ කියන්නේ ආවට වඩා සෑහෙන 100ට
5 විතර වගේ මට ගුණයක් තියෙනවා. දැන් දවස් 4ක් විතර වගේ මම ඇවිල්ලා මෙතෙන්ට බේත් කරන්න. ඔයා අඳුරන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ට මොකද කියන්න තියෙන්නේ කියන්නේ? ඔව් මේ කියන්නේ දැන් මේ විදිහට ඒ කියන්නේ හරි මේක මේ දැන් කරගන්න දෙයක් නැති මට්ටමකට වන්නවා මේ කියන්නේ දැන් එච්චර දැන් ඉංග්‍රීසි බේත් වලිනුත් මේක හොයාගන්න බැරි වෙලාවල මම හරි අසරණ වුණා. ඉතින් මේ වගේ තැනකට ආවොත් එහෙම සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. මේ හොඳ ප්‍රතිකාර ක්‍රම තියෙන වේද මහත්තයා ගාව. හැමදේම හොයලා බලලට මොකද්ද වෙන්න ඕනේ කොහොමද කියලා වලට අහලා බලලට ඒ විදිහට කරනවා. ඒ ඌනා වෙලාවල් වලට දැන් අපේ තියෙන පහසු වෙලාවක් අනුව වේද මහත්තයා ගාව හම්බෙලා නිකන් බෙහෙත් කරගන්න පුළුවන්. මම ඒක රස්සාවුත් කරන අතරේ තමයි මම වේද මහත්තයා ගාවට එන්නේ දැන්. දැන් ගොඩක් රැයට උනත් ඇවිල්ලා වේද මහත්තයා අපිට ඇවිල්ලා බෙහෙත් බඳිනවා රෑ. පාන්දර 2 3 වෙනකම් උනත් වේද මහත්තයා වෙදකම් කරනවා. මේක හරි වටිනවා වේද මහත්තයාගේ සේවයෙන්. කවුරු හරි හිටියත් ඉතින් මේ වගේ දෙයක් තියෙනවා නම් දැන් අපිට දැන් ඉංග්‍රීසි වලදී එක දෙයකට විතරක් බේස් කරන්නේ. ඒ වුණාට වේද මහත්තයා අතින් මේකේ ඒකට එන මූලයේ ඉඳලා වලටන් තමයි බේස් කරගෙන යන්නේ. ඒක හරි ප්‍රයෝජනවත්. ඒකට ඒක දැන් අතන ඉංග්‍රීසි වේතේදී අපිට ඒතන විතරක් හොඳ කරලා දුන්නාට අනිත් දෙහස් වල මේ තියෙන ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උනාට වේද මහත්තයා ඒ මුලක තියෙන ඒ දේ ඉඳලා වල තමයි බේත් කරලා නැතන් සුව කරන්නේ. ඒක හරි වටිනවා. අල්ලහට කරන්නේ ඉතින් රිදෙන්නේ නැහැ. දැන් අද පොඩි රිදෙන ගතිය කොහෙද තියෙනවා. මේ අර ගැව්වට පස්සේ කොහමද දැන් අර ඉස්සර තරම් රිදෙන්නේ. පෙරේද බලමුදාම මේ පල්ලහට කරගෙන ඉන්න බෑ. මේ වෙද්දි මේ ඔක්කොම රිදෙනවා. මේ ටික සම්පූර්ණව නිකන් මේ ටික මිරිකනවා වගේ. දැන් අද එහෙම එච්චර එහෙම ලොකු රිදිල්ලක් නැහැ. අඩු වුණා එකකින්. එකක් තමයි ඔයාගේ ඉස්ටේම තත්ත්වයක් තිබ්බොත් ඉරි ගොඩක් එන්න පුළුවන්. හරිද? ඒ තුන්වෙනි එක තියෙන අනිත් පැත්තට තමයි ඒක එන්නේ. අරක මැෂින් එක දෝෂයක් තිබ්බොත් ඒ ඉරි ගොඩක් එන්න පුළුවන්. නෑ මේකෙම තමයි මැෂින් එකෙම ගත්තේ. ඕකේ. ඒක මට ECG බලුක් කියන්න පුළුවන්. ඉරි ගොඩ තියෙන කොහොමද කියලා ළඟ ළඟද ඒක ස්පේස් එකත් එක්ක මම කියන්නේ. දැන් මේ හරිද කොටු පහක් කියන්නේ කොටු පහ 300 බෙදෙන්න ඕනේ. ඔව් 300 බෙදුවා පස්සේ එන ගාන බලන්න ඕනේ. 300 පහෙන් බෙදුවා 60යි නේ. හાર્ට් එකේ බිත්ති වල ප්‍රශ්නයක් අර හાર્ට් එකේ පොඩි යම්කිසි බ්ලොක් එකක් තියෙනවනේ 60ට අඩු වෙනවා කියන්නේ. ප්‍රෙෂර් එක 60ට අඩු වෙනවා කියන්නේ. 70ක් 110ක් විතර දෙන්න ඕනේ. එතකොට ඒක ඊට වැඩි වුණොත් ට්‍රැඩිකාඩිය තත්ත්වයක්. ඒතර හાર્ට් එකේ ප්‍රෙෂර් එක වැඩි. එයා ප්‍රෙෂර් එක ලෝ වෙලා යන්නේ. අන්න ඒක තමයි කිව්වා එකත් එක්ක බලන්න. තමයි කොහොමද ලෝ ප්‍රෙෂර් යන්නේ? ලෝ ප්‍රෙෂර් යන්නේ හේතුව දැනගන්න මොකක්ද හේතුව කියන එක. වෑල් එක ප්‍රශ්නයක්ද? දමනීය ප්‍රශ්නයක්ද? පෙනහළ වල ප්‍රශ්නයක්ද? අන්න ඒකයි. ඒක හරියට බලනනම් කියන්න පුළුවන්. ළඟ ඉරිගිරි ගොඩක් යනවා හાર્ට් කේස් එකක් ආවොත් එහෙමත් යනවා. නෑ නෑ